Good morning. ඉතින් කොහමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක අරගෙන එන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකදී මම උදේම නැගිටලා අද අපිට ලස්සනට ඉර පායලා තියෙන දවසක් හින්දා මම වතුරේකුත් අරගෙන එළියට ආවා. වටවිට බලබලා වතුර එකක් බීලා මගේ අද දවස මොනවද කරන්න කියලා තමයි මම ප්ලෑන් කරන්නේ. මම හිතන්නේ අද මට හොඳ දවසක්. මොකද අද නිවාඩු දවසකුත් එක්ක නිසා මගේ වගාවේ වැඩ කටයුතු ටික පටන්ගෙන තියෙන්නේ දැන්. ඉතින් ඒ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න අද හොඳ දවසක් කියලා හිතනවා. මම ඔයාලටත් පෙන්නන්නම් මගේ වගාව මොකද්ද, මම මොනවද කරන්නේ, මම මොනවද හිතවන්නේ, මොනවද මගේ වගාවේ තියෙන දේවල් කියලා. ඉතින් ඒව බලන්න වීඩියෝ එකත් එක දිගටම ඉන්න. මං ඊට පස්සේදී ඇවිල්ලා මගේ උදේ කෑමක් ගත්තා. අද මම උදේට කළු කවුපි පොස්සම් බෝලයි පොළුයි තමයි කන්නේ. උදේට කාලම වැඩ පටන් ගන්නවා. උදේට කාලා ඉවර වෙලා මම ආවා අපේ මිදුලට. ඉතින් මේ තියෙන්නේ මගේ මිදුලේ තියෙන දේවල් තමයි. මෙයා නයි මිරිස් හැදලා තියෙනවා. ඊට පස්සේ මෙන්න පොඩි දාස් මල් ටිකක් පිපිලා තියෙනවා. මේකත් අලුත් ගහක්. මේකත් ඔයාලට පෙන්නන ගමන් මේ තියෙන්නේ මගේ වගාවේ තියෙන පොඩි දේවල්. ලොකු වගාවක් නෑ. ඒත් ඉතින් මට ගෙදර පරිභෝජනයට ගන්න පුළුවන් විදිහට දේවල් තියෙනවා. මේ තියෙන්නේ ඉතින් මගේ මිදුල. මේ තියෙන්නේ මේ බෑග් වල හිටලා මගේ වගාව තමයි. මම මේක ටිකක් ලොකු වගාවක් විදිහට කරන්න පටන්ගෙන තියෙන්නේ දැනට. බලමුකෝ. ඔන්න අද මම හිටවනවා. පැල හිටවන්න හිතුවා. ඔයාලා දන්නේ නැන්නේ තාම මම මොනවද හිටවන්නේ, මොනවද මගේ වගාවේ කරගෙන යන්නේ කියලා. මම මේ වගාවේ කරගෙන යන්නේ නයි මිරිස් වගාවක්. ඉතින් නයි මිරිස් වගාවක් කරන්නේ. ඉතින් ඒකේ අද මම පැල 50ක් කලින් හිටවලා තියෙන්නේ. ඔයාලා කලින් දැක්කේ ඒ පැල 50. ඊට පස්සේ තවත් පැල 50ක් හිටවන්න මම දැන් ලෑස්ති කරලා තියෙනවා. ඒකේ අද මම ওই කොටසක් හිටව ගන්නවා. අද උදෙන්ම කොටසක් හිටව ගන්නවා. තව මේ පෝරපස් හදලා තියෙන නිසා ඒ ටික බෑග් වලට දාන්න ඕනේ. ඒ ටික දාලා ඉතුරු පැල 50ක් හිටව ගන්න ඕනේ. මට කොහොමවත් පැල 250ක් 300ක් වගේ තියෙනවා හිටවන්න. නිවාඩු දවස්වලට දැන් අවුරුද්දත් ගෙවිලා ගියානේ. අවුරුදු නිවාඩුවත් ඉවර වුණාට පස්සේ නිවාඩු දවස්වලට මේ ටික හදාගන්න තමයි මම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔන්න ඔය විදිහට මම ඉතින් උදෙන්ම අර තවාණෙන් පැල ටිකක් ගලවලා අරගෙන ඒ ටික වෙන් කරගත්තා. ඒ ටික වෙන් කරගෙන මේ බෑග් වලින් තියාගත්තා. ලොකු පැල ටික ගලවලා ඒ කරලා දැන් මම කලින්ම මේ පෝරපස් පුරවලා පෝර දාලා ඒවට වතුර එහෙම දාලා තිබ්බේ. ඒක නිසා ලේසි. පැල ටික ගලවලා අරගෙන හිටව ගන්න බෑ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔන්න විදිහට අද උදෙන්ම කාලා හැම ඇවිල්ලා පැල ටිකක් හිටව ගත්තා. ඉතින් මගේ නයි මිරිස් වගාව ගැන ඉස්සරහට ඔයාලට මම කියා දෙන්නම්. කරන්න ආසාවෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් විස්තර දැනගන්න. මම දන්න දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මට කමෙන්ට් එකක් දාලා අහන්න කොහොමද මොනවද කරන්නේ, මම පැල කොහොමද හදාගත්තේ කියලා. මම ඒ හැමදේම කියන්නම්. ඉතින් මම හරි ආසාවෙන් හිතාගෙන ඉන්නවා මම මේ වගාව කරන්නේ මගේ මිදුලෙමයි. ගෙදර මිදුලේ කරන්නේ මගේ බලාපොරොත්තුව පැල 250ක් වගේ මේ වගේ කවරවල හිටවන්න. දැනට
මම කොහොම වුණත් පැල 100කට කිට්ටු වෙන දැන් හිටවගෙන තියෙන්නේ. බලමු ඉස්සරහට මේවා ලොකු වෙනකොට පෝර දාන්නේ මොනවද පෝර දාන්නේ මොනවද කරන්නේ කොහොමද පෝර දාන්නේ මොන කාලෙන්ද පෝර දාන්නේ කියලා. දැන් මේ පැල මේ බෑග් වල තියාගන්න පොඩ්ඩක් කල් ගිහිල්ලා තියෙන්නේ. කොහොම වුණත් දැන් මේ පැල වලට මාසයක් වගේ වෙන්නේ. එතකොට මම ඔකට අර සති දෙකෙන් වගේ එහෙම දාන පොහොර වර්ග දැම්මා. පැල අර තවාණි තියෙද්දිම දැන් තියෙන්නේ එතන ඉඳන් ඉස්සරහට දාන්න ඕනේ පොහොර වර්ග දාලා පැල ටික හදාගන්න එක තමයි. එතකොට මම ඔයාලට එක්ක ෂෙයා කරගන්නම් මම මොනවද කියන පොහොර වර්ග මම මේවට මොනවද කරන්නේ කෘමිනාශක මොනවද ගන්නෙ ඊට පස්සේ මට එන රෝග මොනවද ඒ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලත් ආසාවෙන් ඉන්නව නම් මම වගේ අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට හම්බෙන පුංචි හරි නිදහසෙන් මේ වගේ දෙයක් කරන්න ඒක ඇත්තටම ජීවිතේට හරිම සතුටු හිතෙන දෙයක්. අපි කොච්චර කාර්යබහුල වුණත් අපි කොච්චර මේ ජීවිතේ හෙට මෙහෙට දුවලා අපේ හීන පස්සේ දුවන ජීවිතයක් ගත කරත් අපිට අර මේ වගේ දෙයක් කරන එක ඒ දේවල් එක ඉන්න එක ගහස් කොළන් එක ඉන්න එක ඒ දේවල් වලින් අපිට හම්බ වෙන්නේ හරිම නිදහසක්. ඉතින් අපිට පුළුවන් අපිට හම්බෙන පුංචි වෙලාවෙන් මේ වගේ දෙයක් කරලා අපිට සතුටු වෙන්න. ඉතින් මං හිතුවා මම මේ කරන වැඩේ හොඳයි කියලා. මගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක මම මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා. මං ඉතින් ඔයාලටත් මේ විස්තර හැම දෙයක්ම අරගෙන එන්නම්. බයි බයි. අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.